ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරියටම ඔයාලා ෆෝන් එකේ ෆ්‍රී ෆයර් ලැග්ගෙනවා ටීවී 23ක්. ඔන්න ඉතින් අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඔයාලන්ට මතක කරනවා අපේ YouTube channel එක තාමත් ඔයාලා කෙනෙක් නෑ. පහළ තියෙන රාට පස්සේ subscribe button එක click කරලා like කරලා comment කරලා share කරලා අපේ වීඩියෝත් එක්ක ඔයා දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඔන්න ඉතින් අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඔයාලට මේක මුලින්ම කරන්න ඕනි. ඔයාලා ෆෝන් එකේ Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහලා ගන්න පොඩි ඇප් දෙකක් තියෙනවා. මේකට ඉතින් ඔයාගේ ෆෝන් එකේ පට්ටම විදියට ස්මූත් කරලා ඔයාලගේ ෆිස් කරනවා. ඉතින් ඔයා යන්න ඉතින් Play Store එකට. මම දැන් ඉතින් මේ වගේ යන්නම් ඉතින්. ඔය ඊට පස්සේ ඉතින් සර්ච් බාර් එකට යන්න ඕනි. ඔයා සර්ච් බාර් එකේ ගිහින් ගහන්න ඕනි. ඔයා සර්ච් බාර් එකේ ගිහින් ගහන්න ඕනි මෙන්න මේ විදිහට. ඔය මෙන්න මේ සර්ච් ඇප් ගේම්ස් කියන එක ඔයාලා එකපාරක් ඔබන්න මේ උඩ මේ තියෙන එක ඉතින් ඊට පස්සේ ගහන්න free fire ඔයාලා ගහන්න මෙතන free fire GPX Blackfish 1GB RAM කියලා. මේක ඉතින් 1GB RAM වලට විතර හරියන්නේ. ඔයාලා ෆෝන් එක 1GB RAM ෆෝන් එකක් නම් ඔයාලට එහෙම කරන්න පුළුවන්. මගේ ෆෝන් එක 1GB RAM ෆෝන් එකක්. ඔයාලා මෙන්න මෙතන මේ free කියලා ගැහුවාම ඔයාලට පේන ඇති උඩ free fire උඩම තියෙනවා මේ වගේ එකක්. ඔයාලා ඒක ඔබන්න ඕනි. නැත්නම් ඔයාලට ඒ විදිහටම ගහන්නත් පුළුවන්. ඔයාලට එතන නැත්තම් හරි ඉතින් ඔය මේක එනකන් ඉන්න. ඔයා දැන් මෙතන තියෙන GPS app ගන්න එපා. ඔයා යටටම යන්න. මෙන්න මේ වගේ පොඩි app එකක් තියෙනවා. ඔයාලා ඒක ගන්න ඕනි. මෙන්න මේ app එකක් නෙවෙයි. ඔයාලා ෆෝන් එකේ ඒක ගන්න බැරි නම් මම පහළ description එකේ link එකක් දාලා තිනවා. ඔයාලා ඒකෙන් ඒ app එක අරන් install කරගන්න. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් ඒ ෆෝන් ඒ game ඒ app එක මොකක්ද කියලා. නැත්තම් ඔයාලට මෙහෙම Free Fire GPX Blackfish කියලා ගහන්න නැතුව ඔයාලා මෙන්න මේ free කියලා ගහන්න ඕනේ නැත්නම් මෙතන මේ free fire කියන එක මකලා ඔයා free කියලා ගහන්න ඕනේ. free කියලා දාලා පොඩ්ඩක් දුරස් කරන්න ඕනේ. එතකොට ඉතින් මේ වගේ එන්නත් පුළුවන්. එහෙම දුරස් කරලා ගත්තහමත් එනවා. ඒ අප හරියන්නේ ඉතින් 1GB RAM වලට විතරයි ඉතින්. මට නම් මතක මෙන්න මේක යටම තිබ්බා වගේ. මම ඒක සැරේ try කරලා බැලුවා ලැග්ගෙන්නේ නැහැ ඉතින් පොඩ්ඩක්වත්. ඒක එතකොට ඔයාලගේ game booster ඕනේ කිසිම අවුලක් නැතුව ඉතින් ගහන්නත් පුළුවන්. ඔයාලට ඉතින් වැඩේ හයින් ගියා නම් ඔයාලා පහළ comment section එකේ දාන්න ඉතින් මෙන්න මේ app එකක් නෙවෙයි මම පළවෙනි දාලා තිනවා app එකක්. ඔයාලා ඒක ගන්න. මෙන්න මේක තමයි. ඔයාලට යටට ගියහම මෙන්න මේ වගේ app එකක් හම්බ වෙනවා. යටට මේ පොඩ්ඩක් යටට ගියහම GPS Tool Game Booster කියලා. ඔයාලා ඒ app එකට යන්න ඕනි.
දැන් ඔයාලට පේනවා ඉතින් ගහපු හින්දා ඉතින් ඔයා මගේ ෆෝනේ රෙකෝඩර් ඇප් එක ලයිව් වෙන්නෙත් නැහැ. ඒක හින්දා තමයි ඔයාලත් මේක try කරලා බලන්න කියන්නේ. ඔයාලට පේනවා ඉතින් AFX එහෙම ඔයාගේ ලැග් එක මිස් කරගන්න පුළුවන්. ඔයාලට මෙතන මේ තියෙන මැද තියෙන install බටන් එක ඔයා එකපාරක් ඔබ්බන්න. මේකෙන් ඉතින් headshot 3ක් ගැහෙනවා. මේකෙන් ඉතින් ඔයාලා ඊට පස්සේ install කරගත්තා නම් දැන් ඔයා open කරන්න එපා. open කරලා දැන් දැන් ඔයා මේක උඩටම යන්න ඕනි. දැන් යටට ආවම දැන් ඔයා උඩටම ගිහිල්ලා ආත් යටට යන්න. යටට ගිහිල්ලා මෙන්න මේ පොඩ්ඩක් යටට ගියහම ඔයාලට පේනවා ඉතින් GPS tool launcher optimizer කියන ඇප් එක ඔයාලා මෙන්න මේ ඇප් එක ඔබ්බන්න ඕනි. ඔයාලට පේනවා ඉතින් ආචාරති මේක ලැග් වෙන්නේ නැහැ. මේ මොකක්ද GPS tool ඇප් එකට ඉතින් සුපිරියට කමෙන්ට් එකක් තියෙනවා ඉතින් මේ ඇප් එකට. දැන් ඔයා බලන්න ඉතින් මේ ඇප් එක. දැන් ඔයාලට පේනවා ඉතින් මම ඉතින් මේකත් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. ඔයාලා ඉතින් ඒක බලන්න. දැන් ඉතින් ඔයාලා මේක මෙතන මේ මැද තියෙන install කිය බටන් එකක් තියෙනවා. ඔයාලා ඒක ඔබ්බන්න. ඒක ඔබ්බලා install වුණාට පස්සේ ඔයාලා මෙතන ඔයාලා පෝඩ් එක ඉක්මනට install වෙන්නත් පුළුවන්. ඔයාලා මෙතන දැන් ඉතින් ඔයාලා මේ ඇප් එකට නෙවෙයි යන්න ඕනි. දැන් ඔයාලා මෙතන දෙකම install කරගත්තා නම් දැන් ඔයාලා බෑකලා home screen එකට යන්න ඕනි. home screen එක ගියාම ඔයාලට පේනවා ඇති මෙතන කොතනම හරි ඒ ඇප් එක තියෙන්න පුළුවන්. මගේ මෙතන තමයි ඉතින් ඇප් එක තියෙන්නේ. මම ඉතින් යන්න ඉතින් ඇප් එකට. ඔයාලා ඒ ඇප් එකට යන්න ඕනි. අපි අර මුලින්ම install කරගත්ත ඇප් එක අන්න ඒක තමයි ඉතින් ඔයාලා යන්න ඕනි. ඔයාලට Play Store එකකින් යන්නත් පුළුවන් ඉතින් මේකට. මම මොකද මේකේ home screen එකේ ගියේ ඔයාලට ඉතින් පොඩ්ඩක් පෙන්වන්න ඕනි හින්දා ඉතින් ඔයාලට පේනවා ඇති මගේ recorder torch එක ඉතින් ලැග් වෙන්නේ නැහැ එච්චර. පේන එක කහපාට. මේක ඉතින් ලැග් වෙන්නේ ඉතින් දැන් ඔයා ඉතින් මෙතනින් ඔයාලට මෙන්න මේ වගේ එකක් එන්න පුළුවන්. ඔයා headshot ගහන්න මම ඒක පස්සේ ඉතින් කියලා දෙන්නම් ඉතින්. මම ඉතින් මුලින් මෙතෙන් බැක් කරනවා. ඔයාලට පේනවා ඇති එහෙම ලැග් වීමක් නැහැ ඇති සුපිරිටම ස්පීඩ් වෙලා. ඔයාලා ෆෝන් එක මුලින්ම එනකොට මෙන්න මෙහෙම තමයි ඉන්නේ. ඔයාලා ඉතින් මෙතන මෙන්න මේ මෙතන තියෙන start බටන් එක ඔයාලා එකපාරක් ඔබ්බන්න ඕනි. ඔයාලා start කියන බටන් එක ඔබ්බද්දී ඔයාලට සමහර වෙලාවට permission ඉල්ලන්න පුළුවන්. ආයෙත් ඊට පස්සේ මේ ඔයාලට පේනවා මෙතන headshot tools කියන එකේ තමයි දැන් අපි ඉන්නේ. දැන් ඔයා මෙතන I am tool එකට යන්න නැතුව ඔයාලා මෙන්න මේ GPS tools කියන එකට යන්න ඕනි. මෙන්න මේ ඔයාලට පේනවා මෙතන plane එකක් වගේ තියෙන එක ඔයාලා එතන ඔබ්බන්න ඕනි. ඔබ්බලා හිටියාම ඔයාලට මේ ටික වෙලා කියන්න පුළුවන් වේගෙන් එන්නත් පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ඉතින් මේක ලැග් වෙන්නත් පුළුවන්. ආත් ඔයාගේ ෆෝන් එකේ ඉතින් ඔත් පේනවා ඉතින් මේක එන්නේ මේ ඉතින් නෑ ඉතින්
හරි ඉතින් ඔයාට ඉතින් ආයෙත් ආපහු මේ මුලින්ද වගේ එද්දි මේ වගේ එද්දි ඔයාලා ආත් GeForce Tools කියන එක ඔබන්න ඕනි. ඔයාලා මෙන්න මේ පළවෙනි තියෙන එක ඉතින් ඔබන්න ඕනි දෙවෙනි තියෙන එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා ෆෝන් එකේ GeForce Tools වලට එනවා. දැන් ඉතින් මෙතන හදන්න පොඩි දෙයක් තියෙනවා. ඔයාලා දැන් මෙතන මේ මෙතන ඔබන්න වෙන්නේ මේ තියෙන මෙන්න මේක ඔයා මෙතන පොඩ්ඩක් ඔබලා ඔයා මේක දාගන්න ඕනි. ඔයා මේක දාගන්න ඕනි 20 50 60ට. ඔයාලා ඊට පස්සේ ඒකත් ඔයා පොඩ්ඩක් හදාගෙන ඔයාලා මේ GeForce එකේ 147 දාන්න ඕනි. ඔයාලා මෙතන 20 50 60 දාන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මේකේ traffic mode එකේ blend set කියන එක තියෙනවා. ඔයාලා ඒක උඩ ඔබලා ඔයාලා මෙතන smooth කියන එක ඔබන්න ඕනි. ඔයා ඊට පස්සේ smooth ඔබලා apply දෙන්න ඕනි. එතකොට ඔයාලා මෙතන මම පෙන්නයි apply settings කියලා. ඔයාලා ඒක loading වුණාට පස්සේ වට play game add කියලා එකක් එනවා. දැන් ඔයා මෙතන මෙතන ඊතලේ වගේ තියෙනක ඔබන්න ඕනි. හරි ඔයා ඊට පස්සේ ඒක ඔබලා headshot tools වලට යන්න ඕනි. headshot tools කියන එකට ගියාම ඔයාලට මේ වගේ එකක් දාලා බලා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඔයාලා ඉතින් මෙතන ඉතින් ඔයා මෙතන මේ තියෙන nets කියන එක ඔබන්න ඕනි. ඔයාලට පේන ඇති ඔයාලා ෆෝන් එක නම ඉතින් මෙතන පෙන්නනවා. දැන් ඔයාලට Huawei කියලා තියෙන මගේ ෆෝන් එකේ ඉතින් Huawei ෆෝන් එකක් ඉතින් ඔයාලා ඊට පස්සේ මේ headshot sensitivity කියන එක ඔයාලා මෙන්න මේ ඔක්කොම 100ට දාන්න ඕනි. 100ට දාලා ඔයාලා මේ play game add කියන එක ඔබන්න ඕනි. එතකොට මෙතනින් ඔයාලා ඒක එබ්බෙව්වහම ඔයාට ඉතින් මේ වගේ play store එක තමයි ඉතින් පෙන්නන්නේ. ඔයාලා ඉතින් මේක එනකන් ඉන්න ඕනි. හරි ඉතින් ඔයා ඊට පස්සේ ඉතින් ඔයාලා මෙතනින් back වෙන්න ඕනි. හරි ඉතින් අපි අර back වෙලා ඔයාලා ඊට පස්සේ අපි අර install කරගත්තේ දෙවෙනියට GeForce tool app එකක් ඔයාලා ඒකට ඉතින් මේ වගේ යන්න ඕනි. හරි ඉතින් ඔයාලා මේ app එකටත් යන්න ඕනි ඉතින් මම ඉතින් මේ home screen එක ගිහලා පෙන්නන්න ඉතින් මම ඔයාලට ඉස්සලා කිව්වනේ. දැන් ඉතින් ඔයාලා මේක එනකන් ඉන්න ඕනි. ඔයාලටත් මේක ෆෝන් එකේ වෙලා ගිහිල්ලා එන්නත් පුළුවන්. හරි ඉතින් ඔයාටත් මේ වගේ app එකක එන්න පුළුවන් ඉතින්. හරි ඉතින් දැන් ඔයාට මෙතන මේ යට තියෙන එක මෙන්න මෙතනට වැඩි කරන්න. එතනට වැඩි කරගෙන මෙතන මේ උඩම තියෙන මේ මෙතන තියෙන එක ඔබන්න ඕනි. ඔබලා ඔයාලා මෙතන ගිහින් ඔයාලා මෙන්න මේ 67 x 7යි 68 කියන එක ඔබන්න ඕනි. හරි ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතන traffic හදන්න තියෙනවා. ඔයාලා මෙතන මේ මැද තියෙන එක ඔබලා ඔයාලා මෙතන මේ smooth ඔබන්න ඕනි. smooth ඔබලා මෙතන AFX එක හදන්න තියෙනවා. ඔයාලා එතන ඔබන්න. ඔයාලා ඉතින් AFX එක දාගන්න ඕනි
90යි AVX IV සපෝෆෙට් කියන එක ඔබ්බා ගන්න ඕනි. ඔයාලා ඔබ්බාගෙන මෙතන මේ ඇන්ටි කියන එක ඔබ්බා ගන්න ඕනේ. ඔයාලා මෙතන ඔබ්බන්න ඕනේ. ඉතින් මෙතන මේ ඩිසේබල් කියන එක ඔයාලා ඔබ්බලා මෙන්න මේ 4x කියන එක දාගන්න ඕනි. මම ඉතින් මේ වගේ ඉතින් ඔබ්බා ගන්නම්. ඔයාලා ඔබ්බාගෙන ස්ටයිල්ස් කියන එකට ඔයාලා ඊට පස්සේ ඉතින් මෙතන යන්න ඕනි ස්ටයිල්ස් කියන එකට. ඔයාලා ඉතින් එතන ස්ටයිල්ස් කියන එක හදන්න නැති හින්දා ඔයාලා මෙතන මේ රෙන්ඩරින් කියන එක ඔයාලා මෙතන මේ ලෝ කියන එක ඔබ්බන්න ඕනි. ඔයාලා ඊට පස්සේ මේ ලෝ මීඩියම් උත් නැතු මෙතන හයි දෙන්න ඕනි. හයි දීලා ඔයාලා ඒකත් හදාගත්ත මේ ෂට්ඩවුන්ස් කියන එක ඔබ්බන්න ඕනි. ඔයාලා ඊට පස්සේ මෙතන මේ යටම තියෙන ස්ට්‍රීම් කියන එක ඔබ්බන්න ඕනි. ඔබ්බලා ඔයාලා මෙතන escape කියන එක ඔබ්බන්න ඕනි. ඔබ්බලා ඔයාලට මෙතන පේනවා ඇති select game version කියලා. ඔයාලා එහෙම ආවනම් දැන් ඒක සේව් වෙලා තින්නේ. ඔයාලා දැන් ඉතින් මෙතනින් බෑක් වෙන්න. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති දැන් මගේ ෆෝන් එක පොඩ්ඩක් හිර වෙන ගතිය හිම නැති වුණා. දැන් ඔයාලා ෆෝන් එක Free Fire game එකට යන්න ඕනි. දැන් ඔයාලා ගිහලා බලන්න. ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක්වත් ඔයාගේ ෆෝන් එක නම් ලැග් වෙන්න නැහැ. ඔයාලට පේනවාද දැන් මගේ ස්පීකර් එක ලැග් වෙන්නේ නැහැ ඉතින්. හරි ඉතින් ඔන්න ඉතින් අදට වැඩි ඉවරයි. ඔන්න ඉතින් එහෙනකොලු අපි ගියා. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔන්න ඉතින් එහෙනකොලු අපි ගියා.